සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහින්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ තුනකින් T20 තරඟාවලියේ පළමු තරඟය තමයි අද උදෑසන කාලයේදී නිමාටපත් වුණේ. ඉතින් මෙම තරඟයේ ආරම්භයට දිනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාන ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීම කාගෙත් කතාබහකට ලක් කරන කාරණා බවට පත් වුණා. ඒ අනුව දිවාරාති තරඟයක් ලෙස ආරම්භ වූ මෙම තරඟයේදී කාසිය වාසිය ජයග්‍රහණය කළ කුසල් මෙන්ඩිස් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් මුල් පන්දුවාර 6 තුල කල්ලු 3ක් බිඳ වැටීම සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායම අසිරු අඩියකට පත් වුණා. කෙසේ නමුත් හිටපු නායක දසුන් ශානක වගේම වත්මන් උපනායක කමුදු මෙන්ඩිස් අතරේ පන්දු 48කදී ලකුණු 59ක සම්බන්ධතාවයක් ගොඩනැගීම වගේම උපනායක කමුදු මෙන්ඩිස් ලබාගත් අර්ශතකයේ සමගින් අපට හැකියාව ලැබුණා කල්ලු 9ක් දැවී නියමිත පන්දුවාර 20 තුල ලකුණු 147ක් ලබා ගන්න. මේදී ආරම්භක ප්‍රතිකාරමෙදිරි මෙම තරඟයේදී පැතුම් වගේම කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ අතර ඔවුන් දෙදෙනා පන්දුවාර 4යි එක් පන්දුවක් තුළ පළමු කොල්ලට ලකුණු 43ක් එක් කිරීමට සමත් වුණා. එෙහිදී පැතුම් නිසංක පන්දු 14කදී 4 පාර 3ක් සමගින් ලකුණු 18කට දැවියම සමගින්ම එම සම්බන්ධය බෙදවන්නා. ඒ වගේම තම දෙවන T20 තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත් ලසිත් ක්‍රූස් පුල්ලේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ මුහුණ දුන් පළමු පන්දුවෙම කඩුල්ල මුවා කිරීමේ වර්තන රසුවීමෙන් දැවී යාම ශ්‍රී ලංකාවට බලවත් පාඩුවක් එක් කළා. ඒ වෙනුවට ලකුණු සංඛ්‍යාව කියවුණේ ලකුණු 43ක් ලෙසයි. ඒ වගේම අංක 4 ස්ථානයේ ස්ථාවර වූ පවන් රත්නායක මෙම තරඟයේදී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 49ක් වෙද්දී වගේම ඔහු පන්දු 5කදී 4 පාර සමගින් ලකුණු 4ක් ලබා තිබු මොහොතේ දැවී යාම තමයි ශ්‍රී ලංකාවට ඉතාමත් දරුණු පහරක් එල්ලූ බවට බොහෝ විචාරකයන් ප්‍රකාශයටපත් කළේ. කුසල් මෙන්ඩිස් සහ කමුදු මෙන්ඩිස් එක් වුණත් ඔවුන් දෙදෙනාට එක් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 16ක් පමණයි. ඒදී කුසල් මෙන්ඩිස් තමයි නායකයා වශයෙන් දැවී ගියේ. ඒ වෙන විට ඔහු පන්දු 23කදී 4 පාර 2ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 36ක් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් කමුදු මෙන්ඩිස් පන්දු 39කදී 4 පාර 4ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 51ක් ලබා ගත්තා. ඒකෙන් අර්ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. දසුන් ශානක පන්දු 23කදී 4 පාරක් සහ 6 පාර සමගින් ලකුණු 22ක් ලබාගෙන තිබුණා. වනිදු අතරංග ලකුණු 3ක්, තීක්ෂණ 1 ලකුණක්, දුස්මන් චම්මීර 1 ලකුණක් වගේම ඒෂන් මාලිංග ලකුණු 3ක් ලබාගෙන තමයි අතිරේක ලකුණු 8ක් සමගින් පන්දුවාර 20 තුල කළු 9කට ලකුණු 147ක් ලබා ගත්තේ. කඩු ලබා ගැනීමේදී රොස්ටන් චේස් ලකුණු 19ට එක් කල්ලක් ලබා ගන්නදී සමාර් ජෝසප් වගේම ජේසන් හෝල්ඩර් අතරේ කල්ලු 3 බැගින් තැබෙදී ගියේ. ඉන් අනතුරුව බටින්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20කදී ලකුණු 148ක ජයග්‍රහණයක් හඹා යාමට පිටට පිවිසි අතර ඔවුන් ඉතා වේගවත් ආරම්භයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගයේ ඉතාමත් ඉක්මනින්ම ජය ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මුල් පන්දුවාර 10න් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ බව අපට පෙනෙන්නට තිබුණේ අවසාන පන්දුවාරය දක්වා මෙම තරගයේ ඇදී ගිය නිසාමයි. එෙහිදී යම්කිසියකින් මැද පන්දුවාර කිහිපය තුළදී දසුන් ශානක හෝ කමුදු මෙන්ඩිස් පන්දුවාරයක් වත් දෙකක් ක්‍රියාත්මක කර තිබුණා නම් මේ තරග ප්‍රතිඵලය වෙනස් වෙන්නට ඉඩ තිබුණා. කෙසේ නමුත් බ්‍රෙන්ඩන් කෙන් ලකුණු 37ක්, ෂායි හොප් නායකයා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 54කදී 4 පාර 5ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 65ක්ද, හෙට්මාය පන්දු 9කදී 4 පාර 2ක් වගේම 6 පාර සමගින් ලකුණු 17ක් ලබා ගනිද්දී රොස්ටන් චේස් පන්දු 26කදී 6 පාර සමගින් ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රොබ්මන් පවෙල් ජයග්‍රහය එල්ල කර 6 පාර සමගින් පන්දු 6කදී 6 පාර සමගින් නොදවි ලකුණු 10ක් ලබා ගනිද්දී අතිරේක ලකුණු 4ක් සමගින් ඔවුන් පන්දුවාර 19 පන්දු දෙකක් තුල කළු 3ක් දැවි ලකුණු 149ක් ලබා ගත්තේ පළමු T20 තරගයෙන් කඩුළු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින්. මේදී ඒෂන් මාලිංග පන්දුවාර 4 නිමා කළ ලකුණු 26කට එක් කල්ලක් ලබාගෙන වනිදු අතරංග පන්දුවාර 4 නිමා කළේ ලකුණු 32කට කල්ලු 2ක් බිඳ හැලුණේ. ඊට අමතරව දුස්මන් චමීර පන්දුවාර 4 ලකුණු 32ක් ලබා දී තිබෙනවා. මයිස් තීක්ෂණ ඔහුගේ පන්දුවාර 4 ලකුණු 20කට නිමා කර තිබෙනවා. නමුත් ජිල්ෂන් මත්සංක පන්දුවාර 3යි පන්දු 2කදී ලකුණු 39 ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දී තිබෙනවා. ඒ නිසා තමයි කලින්ම සඳහන් කරේ මැද පන්දුවාර තුල යම්කිසි වෙනසක් සිදු කර තිබුණා නම් නිත්‍ය පන්දුවන 5 දෙනාගේ පිට බර පටවන්නේ නැතුව අපට මේ අඩු ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට යම්කිසි අවස්ථාවක් තිබුණා. කෙසේ නමුත් ලබාගත් ලකුණු සංඛ්‍යාව සෑහීමකටපත් වීමට හැකි ලකුණු සංඛ්‍යාවක් නොවන බවට තරගයෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර තිබෙනවා. මෙහි තරගයේ වීරයාගේ සම්මානයෙන් පිදුම් ලැබුවේ ජේසන් හෝල්ඩර්. ඒ වගේම කුසල් මෙන්ඩිස් තරගයෙන් අනතුරුව සඳහන් කළේ අපි මුල් පන්දුවාර 6 තුලදී කල්ලු 3ක් බිඳ වැටීම අපට බලවත් පාඩුවක් එක් කරේ බවයි. ඒ වගේම අපි අවශ්‍ය මොහොතේදී සම්බන්ධතා ගොඩනගන අවස්ථාවේදී අපේ කඩළු බිඳ වැටීම පිටිකවුන ලකුණු ලබා ගැනීම නොහැකීම අපේ මේ ලකුණු සංඛ්‍යාව තුළ නතර වීමට බලපෑ ප්‍රධාන කාරණා බවට පත් වූ බව තමයි සඳහන් කොට තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ පන්දු යම ගැනත් ඔහු අගය කරමින් කතා කර තිබෙනවා. ඒ වගේම කමුදු මෙන්ඩිස් වගේම දසුන් ශානක අතරේ ගොඩනැගුණු සම්බන්ධතාවය ඉතාමත් අගය කරමින් කතා කිරීමට නායක කුසල් මෙන්ඩිස් වැඩි සැලකිල්ලක් දක්වද්දී පන්දුවාර 6දී අපේ පන්දියවන්නන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ඔවුන්ගේ කණ්ඩායමට ලබා දීම අපට මේ තරගයේ
ගෙලියෙන්නට කාරණා බවට තමයි ඕ සඳහන් කොට තිබෙන්නේ. කෙසේ නමුත් අවසාන භාගයේදී අපේ පන්දුයාන් හොඳින් පන්දු යාමෙන් තරගයේ අවසාන පන්දු වාරයත් එක්ක රැගෙන යාමට උත්සාහ දැරීමත් කණ්ඩායමක් වශයෙන් සතුටු වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඊටත් අමතරව ඊළඟ තරගයේදී අපි හොඳින් තරග කරමින් තරගයේ ජයගෙන තරගාවලිය සම කරමින් අවසාන තරගයට යන්න බලාපොරොත්තු වෙන කියලා තමයි තරගයෙන් අනතුරුව ප්‍රසන්ටේෂන් එකේදී අපේ නායක කුසල් මැන්ඩිස් අදහස් දක්වා තිබුණේ. ඉතින් ඔයාලගේ අදහසත් මේ සම්බන්ධයෙන් කමෙන්ට් එකේ ලියන ගමන් අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.